මොළොතන හැචපච ගහයි කියලා මේ මාර්ගියුරිටත් එක්ක ලැජ්ජයි උඹලා ගෑණියෙක් වුණා ඉන්න. අරයට සමාන චාපතිකක් ගත්තයින් පස්සේ කේන්ද්‍රයේ මත හදන කෝණයට කියනවා කවුරු කියලාද? රේඩියන් එකක් කියලා. තේරුණාද? හරි. එතකොට මේක මෙහෙමයි. හරිද? අපිට ඕන නම් චාපතික r නම් කෝණ කීයද? රේඩියන් එකයි. ඇත්තට මේ සම්පූර්ණ එතකොට මට අන්තිමටම ගත්තා මොකද්ද? අංශක 300ට සමානයි 2.5 රේඩියන් කියලා. තේරුණාද? හරි. රේඩියන් කියද්දි මතක් වුණේ මේ කෑගන්න රේඩියන් කියද්දි මතක් වුණ එක මේ රේඩියනුයි අර ආවර්තිතාවගේ කෙමිස්ට්‍රි වල තියෙන රේඩියනුයි ඒ දෙකක් ඈ. ඒ දෙකක් මේ රේඩියන් කෝර්මයින රේඩියන් අර අනිත් රේඩියන් වල විකිරණ පිට කරන රේඩියන්. හරිද? රේඩියන් කියද්දි මතක් වුණේ කාව මතක් වෙනවා රේඩියන් කියද්දි. මතක් කරනවා කාව හරි. රේඩියන් කියද්දි මට මතක් වෙන්නේ මේ රේඩියන් හොයාගත්තා කියනවා. රේඩියන් හොයාගත්තේ ඔයාලා දන්නවනම් මේ මාරි කියුරි කියලා කෙනෙක්ව දන්නවද? දන්නේ නැහනේ. දැන් උඹලා උත්තර කෙල්ලෝ ටික උත්තර මේ හැචපච ගගා ඉන්න උඹලා ටික. ඔකෝ රේඩියන් හොයාගත්තේ ගෑණියෙක්. හරිද? ඒතකොට උඹලා උත්තර හැචපච ගගා ඉන්න එපා. හරි. සාමාන්‍යයෙන් මේ රේඩියන් මේ රේඩියන් නෙමේ අර රේඩියන් කෙමිස්ට්‍රි තියෙන රේඩියන් කියන විකිරණ ශීලී මූලද්‍රව්‍ය හොයාගත්තේ මාරි කියුරි කියලා විද්‍යාඥයෙක්. හරි. මේ එයා සාමාන්‍යයෙන් එයා විකිරණ එයා සාමාන්‍යයෙන් රේඩියේෂන් මේකක වැඩ කරලා තියෙනවා. හරිද? එයා සාමාන්‍යයෙන් ඔක ඉන්න ගමන් ඔය පොලෝනියම් කෑල්ලක්, ප්ලූටෝනියම් කෑල්ලක් කියන සාක්කුවේ දාන් එනවලු. හරිද? සාක්කුවේ දාන් එන්න ගෙදර ඇවිල්ලා පොඩි එක්ස්පෙරිමන්ට් කරලා බලනවා මොනවද මේකෙන් වෙන්නේ කියලා. තේරුණාද? ඔහොම පොඩි එක්ස්පෙරිමන්ට් කරලා ඒ කියන්නේ එයා විතරක් නෙමෙයි එයාගේ මහත්යත් එක්ක. හරිද? පියර් කියුරි කියලා කෙනෙක් මහත්යා. ඒ දෙන්නෙක් තුලා තමයි රේඩියම් කියන එලිමන්ට් එක හොයාගන්නේ. 1903 දී මාරි කියුරිටයි පියර් කියුරිටයි මොකක් හරි එක්කට ෆිසික්ස් වලට හම්බ වෙනවා නොබෙල් තෑග්ගක්. හරිද? ඊට පස්සේ ඔයිට 1911 වගේ කෙමිස්ට්‍රි වලට හම්බ වෙනවා මාරි කියුරිට නොබෙල් තෑග්ග. හරිද? එතකොට මතක තියාගන්න නොබෙල් තෑග්ග දෙකක් ගත්ත ගෑනු කෙනෙක්. කියන්නේ මේ මාරි කියුරි කියන්නේ සෙමිසිඩාල් කියන්නේ හරිද? මොළොතන හැචපච ගහයි කියලා මේ මාරි කියුරිටත් එක්ක ලැජ්ජයි උඹලා ගෑණියෙක් වුණා ඉන්න. තේරුණාද? එයිද මේ සාමාන්‍යයෙන් එයා ඉස්සරහට පාවිච්චි කරපේවා තියෙනවනේ දොරක් කැරියනම් දොර යගුල් එයා ගෙදර උයපු පිහපු දේවල් ඒ හැම දෙයකින්ම තවටත් විකිරණ පිට වෙනවා. හරිද? තවටත් විකිරණ පිට වෙනවලු. අඩුම තරමේ එයා දැන් මැරිලත් අවුරුදු ගාණක් හරියට මට මතක නැහැ අවුරුදු 68න් විතර මැරුණේ. ඒ මැරිලත් එයා මැරිලා ඉන්න දෙයකින් තාමත් විකිරණ පිට වෙනවා. හරිද? ඒ හින්දා සාමාන්‍ය මේ එයාව මට මතක හිටින්නේ එයාව මේව කරලා තියෙන්නේ තැම්පත් කරලා තියෙන්නේත් ඔය මේ අගල් 4මාරක් විතර පොඩි ඝනකමක් තියෙන ඊයම් මේකක. හරිද? ඒක තමයි මේ එයාගේ දේහෙන් ඔය විද්‍යාඥයෝ කියන එයාගේ දේහෙන් තව අවුරුදු 2500 3000ක් වෙනකම් ඉස්සරහට විකිරණ පිට කරනවා කියලා. හරිද? එහෙන් බලද්දි මේ හරි අමුතු කෙනෙක් නේ. මරු